Hello everyone. Welcome back to my YouTube channel. අද මම ඔයාලට ගෙනාවා අලුත් vlog එකක්. අද මම යන්න ලැස්සලා ඉන්නේ පිනක් දහමක් කරගන්න ළමයි. ඔව් අද මම ඔයාලවත් එක්කගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ අද දවසට මගේ outfit එක. මම හරිම simple charm ලස්සන blouse එකක් ඇඳලා. ඊට පස්සේ ඉතින් ඔයාලට මගේ සුපුරුදු පරිදි මගේ මේ view එක තමයි මම පෙන්නන්නේ. ඊට පස්සේ මම ලෑස්ති වුණා. ඇත්තටම කිව්වොත් අද මම යන්නේ ඔයාලා දන්නවා ඇති අපි සුබෝධරාරාමයට තමයි යන්නේ. අද අපිට තියෙනවා අපේ පවුලේ කෙනෙක් දානයක් දෙනවා. ඉතින් අපිට ඒකට සහභාගී වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ගමනට යන්නේ මමයි අම්මයි අයියයි. ඔයාලා ඉස්සරහට බලන් ඉන්න. මං අද දවස මට පුළුවන් විදිහට රෙකෝඩ් කරා. මං ඉතින් හිතුවා නිකන් මට ආසෙත් වුණා මේ දවස් පොඩ්ඩක් රෙකෝඩ් කරන්න. ඉතින් මම රෙකෝඩ් කරා. Guys, I hope you all enjoy the video and welcome to Subodhararamaya Almsgiving vlog. ඉතින් මම ලෑස්ති වෙලා එහෙම ඔන්න ඉතින් හැමදාමත් සුපුරුදු පරිදි මම තමයි අපේ ගෙදරින් මුලින්ම ලෑස්ති උනේ. ඊට පස්සේ මට කරන්න වැඩක් නැති හින්දා මම මෙන්න මෙයාව හොරතල් කරගෙන හිටියා ඉතින්. මොකද දැන් එයා දන්නවා අපි කොහේ හරි යන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ කියලා. ඉතින් එයාව දාලත් යන්න වෙනවනේ ඉතින්. මට චුට්ටක් දුකයි. ඊට කලින් ඉතින් එයාව චුට්ටක් පුළුවන් තරම් හොරතල් කරලා යත් එක්ක සෙල්ලම් කරලා එහෙම තමයි අපි ගෙදරින් එළියට යන්නේ. So guys, අපි එතකන් කතා කරමු. මට ඇත්තටම කියන්න ඕනේ මගේ මං අන්තිමේට පබ්ලිෂ් කරපු වීඩියෝ එකට මට හොඳට views ගිහිලා තිබුණා. Thank you ඔයාලා හැමෝටම මේ මට දෙන ආදරේට මං ඔයාලගේ support එකට මම මාරම විදිහට grateful. මං කලින් vlog එකෙත් කිව්වා වගේ මගේ channel එක මං හෙමින් තමයි grow කරගන්නේ. ඉතින් ඒකට support එකක් වෙන ඔයාලා හැමෝටම මම ගොඩාක් thankful. මම ඔයාලා වෙනුවෙන් ගොඩාක් grateful. ඉතින් මම ලෑස්තියෙන් වෙලා චුට්ටක් ඉන්නකොට අපේ අම්මත් ඉතින් ලෑස්ති වෙනවා. මම ඒකෙත් පොඩි ක්ලිප් එකක් ගත්තා. ඊට පස්සේ අපි සුබ මොහොතින් පිටත් වෙලා ගියා අපේ ගමන යන්න. ඉතින් මේ දානෙට අපි බාරගත්තා එක්සර්සයිස් පොත් මට මතක නැහැ කීයක්ද කියලා කොහොමද එක්සර්සයිස් පොත් දෙන්නේ කියලා බාරගත්තා. ඒ නිසා ඉතින් අපි ගෙදරින් එළියට ඇවිල්ලා පොත් තියෙන කඩේකට ඇවිල්ලා ඉතින් පොත් ටිකක් ගත්තා. ඉතින් අපි ඊට පස්සේ ලහිලහියේ කඩිමුඩියේ බස් එක නැගලා ඉඳගෙන අපි අපේ ගමන යන්න පටන් ගත්තා. ළමයි බලන්නකො එළියේ තියෙන අවුව. ඔව් මේන් අපේ අයියා මේන් අපේ අම්මා. Say hi to my prettiest amma and අපේ අයියා. ඉතින් පින්නතුනි අපි ඔන්න අපේ යන්න ඕන තැනට ආවා. ඊට පස්සේ අපි දෙන්න ඇතුලේ වැඩවලට උදව් වෙලා
අපි චුට්ටක් පන්සලේ උඩට ආවා. ඔයාලා දන්නවා ඇති සුබෝධරාරාමේ තියෙනවා බුද්ධගයා අනුරුවක් හදලා. ඉතින් අපි දෙන්න ගියා ඒක බලන්න. මං ඉතින් ඔයාලට බලන්න කියලා ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. So I hope you all enjoy the video. ඉතින් අපි මේ ඇත්තටමකොත් මේ දාන දෙන්න අපිට සෙට්ලා තිබුණේ ඉරිදා දවසක. ඉතින් ඔයාලා දන්නවනේ ඉරිදාට දහම් පාසල් කියලා. ඔයාලට පේනවත් ඇති මේ වීඩියෝ එකේ ගොඩක් තැන්වල ළමයි එහෙම දුවනවා. ඇත්තටමකොත් මාරම බිසි. ඒ දවස පන්සලේ හාමුදුරුවන්ටත් එහෙමයි. ඉතින් මං ඒුණාට ඉතින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපි දානේ ලෑස්ති කරලා ඔක්කොමත් කරලා දාන පිළිගන්නන්න ඕන හින්දා අපි මල් පහන් එහෙම පූජා කරලා ලෑස්ති වුණා දාන දෙන්න. ඇත්තටම මෙහෙම දෙයකට සම්බන්ධ වෙනකොට අපේ හිත මාරම විදිහට රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ අපි අර හැමදාම එකම රාමුවක අපි හැමදාම එකම ටික තමයි කරන්නේ. ඉතින් එහෙම දෙයකින් පොඩ්ඩක් මිදිලා මේ වගේ දෙයකට සම්බන්ධ වෙනකොට අපේ හිතත් නිවෙනවා ළමයි. මේ vlog එකත් ආදරෙන් බලපු ඉවර වෙනකන් මේ vlog එක බලපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි දන්නේම නැතුව ඔන්න ඇවිල්ලා තියෙනවා vlog එකේ අන්තිම කොටසට. එහෙනම් thank you for watching ළමයි. අපි ආයෙත් දවසක අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න. bye.